මල්වත්තෙන් කලායට මීමැස්සෙක් දැකලා මහා කැලේ කළු ගිරා නිලයා වලවේ කිරිදි මැණික අරන් කුඹු කන්ගල් ඔය පසු කර මහ වැල්ලෙන් යාන්නොයට ආව පුතේ. රයිට්. සුපිරි දවසක් පට්ට දවසක් හැමෝටම. ඉතින් අපි අනිද්දා අනිද්දා ලියන ඕරල් පේපර් එකට තමයි අපි සිතියම ලකුණු කරන්න යන්නේ. මම ගැන කිව්වොත් මම තමයි ලංකාවේ පොඩිම ගුරුවරයා. අවුරුදු 18යි මට තාම. ඉතින් ඔයාලට මේ සිතියම ලකුණු කරලා ඉවර වෙනකොට සිතියම් ටිකේ ලකුණු 20 ගන්න පුළුවන්. එහෙනම් අපි සිතියමට යමු. මල්වත්තෙන් කලාවයට මීමැස්සෙක් දැකලා මහා කැලේ කළු ගිරා නිලයා වලවේ කිරිදි මැණික අරන් කුඹු කන්ගන් ඔය පසු කර මහ වැල්ලෙන් යාන්නොයට ආව පුතේ. හරි. මල්වතු ඔය. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි ඔය. සිතියම ගත්තම අපිට එන්නේ මේ සිතියම. O level පේපරේ ලකුණු 20 ලෝක සිතියමයි ලංක සිතියමයි. ලකුණු 12 ලංක සිතියම මේක. මේක වෙනස් වෙන්නේ නැහැ. ලංක සිතියමේ ඔන්න මං ස්ථාන ටික දෙනවා. හොඳේ. මල්වතු ඔය. මල්වතු ඔය. පළවෙනි ඔය තමයි මල්වතු ඔය. දෙවෙනි එක කලා ඔය. දෙවෙනි එක කලා ඔය. 3 මීමැස්සෙක් දැකලා මහ. ඒ ටික පිළිවෙලට ගන්න. මල්වත්තෙන් කලා ඔයට මීමැස්සෙක් දැකලාම. කෙටි ක්‍රමයක් දාලා තියෙන්නේ ඔයාලට අමතක වෙන්නේ නැහැ. ඒක හින්දා සින්දුවට ගන්න. මල්වත්තෙන් කලා ඔයට මීමැස්සෙක්. මී ඔය. ඔයාලා සිතියම ගත්තු ගමන් ඔය වල ටික ලකුණු කරගෙන යන්න පුතේ. 4 දැදුරු ඔය. දැදුරු ඔය. හරි. 5 කැලණි ගඟ. 5 කැලණි ගඟ. 6 දැකලා මහ කැලේ කළු. කළු ගඟ. දැක්කනේ. මේක දාගත්තම අපිට පට්ටම ලේසි සිතියම ලකුණු කරන්න. කළු ගඟ. 7 ගිංගඟ. ගිංගඟ. සිතියමේ පිළිවෙලට ආවම අපිට ලකුණු කරගන්න පුළුවන්. ගිංගඟෙන් පස්සේ නිල්වලා ගඟ. හරි. 8 කියලා දාගෙන නිල්වලා ගඟ. ඊට පස්සේ අපි 9 වලවේ ගඟ. 9 වලවේ. වලවේ ගඟ. හරි. ඔයාලා බැක් සයිඩ් එකේ කොහොම දාලා. තේරෙනවනේ. ඊළඟට යන් ඉතුරු ටික ලකුණු කරන්න. වලවේ ගඟෙන් පස්සේ කිරිඳි ඔය. 10 කිරිඳි ඔය. 11 මැණික් ගඟ. 11ට එන්නේ මැණික් ගඟ. ඉස්සෙල්ලා මේ ටික දාගන්න. ඊට පස්සේ තමයි අපි සිතියම ඉතුරු ස්ථාන ටික ලකුණු කරන්නේ. මැණික් ගඟෙන් පස්සේ කුඹුක්කන් ඔය. 12 විදියට එනවා කුඹුක්කන් ඔය. ඊට පස්සේ 13 එනවා මේ. ඕන කෙනෙක්ට මතක තියාගන්න පුළුවන්. සිතියම ගත්තම දකුණු අත පැත්තෙන් හරස් අතර තියෙන ඔය තමයි ගල් ඔය. ගල් කන්න ගල් ඔය ඉඳා. හරි. ඊට පස්සේ ලංකාවේ ලොකුම ගඟ. දිගම ගඟ මහවැලි ගඟ. මහවැලි ගඟ. ඒක පැටලෙන්නේ නැහැ ජීවිතේ. දිගටම තියෙන එක තමයි මහවැලි ගඟ. ඊට පස්සේ තියෙනවා අපිට පාලව යාන් ඔය. ඊට පස්සේ තියෙන ලාස්ට් එක මේ උඩින් ලංක සිතියමේ උඩින්ම තියෙන චූටියට තියෙන එක තමයි
කනගරායන් ආරු. මොන ආරුය? කනගරායන් ආරු. right. ඔයාලා ඔයවල් ටිකයි ගංග සෙට් එකයි ලකුණු කරා. හරි? අපි ඊළඟට යමු හිමින් සැරේ ඊළඟට දින සෙට් එක. හරි? ඔන්න. මල්වතුවට කියන්නේ කොහොමද? කදම්බ නදී නැත්තම් ආරුච්චි ආරු. කලාඔය ගෝන නදී. දැදුරුවයට ජජ්ජර නදී. කැලණි ගඟට කල්යාණ නදී. මේ ටික ඔයාලට කියලා දෙන්නේ සමහර වෙලාවට පේපරේ මේ මල්වතුවේ කියලා කෑල්ල එන්නේ නැහැ. කදම්බ නදී කියන එක තමයි ලකුණු කරන්නේ. මේක මතක තියාගන්න ඇති. කැලණි ගඟට කල්යාණ. කයන්නෙන් එනේව තියෙන්නේ. ඒ කියන්නේ ගඟ පටන් ගන්න එකෙන්ම තමයි ෂෝට් නේම් එක හැදිලා තියෙන්නේ. කළු ගඟට කාල්හ නදී. මොකද්ද? කාල්හ නදී. ගින්ගඟ. ගින්ගඟට ගිම්හ නදී. නිල්ලලා ගඟට නිල්ලලා නදී. ඒක ලේසි. වලවේ ගඟට වනරාජ නදී. ඊට පස්සේ කිරිඳිඔය කිරිඳ නදී නැත්තම් කුරුන්දි නදී. මැණික් ගඟ කප්පර කන්ද නදී. හොඳට මතක තියාගන්න මැණික් ගඟට කියන්නේ කප්පර කන්ද. මොකද්ද? කප්පර කන්ද. හරි. කුබුක් කන්නොයට කුබුක් කන්ද නදී. කුබු කන්ද නදී. right. ගල්ඔයට ගාල්හ නදී. මහවැලි ගඟට හරි. මහවැලි ගඟට කියන්නේ වාලුකා නදී නැත්තම් මහා වාලුකා නදී. right. ඊළඟට යන් අපි ඊළඟ සෙට් එක. ඔය තියෙන්නේ චූටියට. ඔන්න zoom කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ සෙට් එක මෙතනින් තියෙනවා අරගෙන මහවැලි යාන් කනගරාය. තියෙන්නේ. දැන් අපි යන් ওই චූටි තියෙන තැන් වලට. ඔන්න අපි ගත්තා කනගරායන් නාලු යාන්නොය මහවැලි ගඟ. ඒ ටිකේ තියෙන සෙට් එක ගත්තා. ඔන්න අපිට එන්න පුළුවන් අලිමංකඩ එන්න පුළුවන් තිරියාය පල්ලවංක ඒ ටික එන්න පුළුවන්. ඔන්න අපි ඉස්සෙල්ල යමු අලිමංකඩට. අලිමංකඩ තියෙන්නේ කනගරායන් ආරුවල මෙන්න මෙතන වෙන වෙන තැනක් තියෙන්නේ. අන්න එතන තමයි අලිමංකඩ තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි එනවා කනගරායන් ආරුවලින් යටින් ලකුණු කරන් යන්න. යාන්නොයට එනවා. හරි. යාන්නොයට ඇවිල්ලා තිරියායයි පල්ලවංකයි හොයාගන්න පුළුවන්. තිරියාය තියෙන්නේ යාන්නොයේ මෙන්න මෙතන. හරි. තිරියාය තියෙන තැනමයි පල්ලවංක තියෙන්නේ. ඒ කියන්නේ යාන්නොයේ චූටි ගැට්ටක් තියෙන්නේ මෙහෙට. අන්න එතන තමයි තිරියායයි පල්ලවංකයි තියෙන්නේ. ඊට පස්සේ යන් අපි ෆෙඩ්‍රික් කොටුවට ගෝනතිත්ත කාණේශ්වරම් කෝවිලට. ෆෙඩ්‍රික් කොටුවටයි කෝණේශ්වරම් කෝවිලටයි ගෝනතිත්තට. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ පැත්තට අපි යන්න ඕනේ. ත්‍රිකුණාමලයේ පැත්තට ගිහිල්ලා මෙතනින් අවසන් වෙන අන්තිම තුඩය ගන්න. එතන ලකුණු කරාම ගෝනතිත්ත, ෆෙඩ්‍රික් කොටුව, කෝණේශ්වරම් කෝවිල යන තුනටම ලකුණු හම්බෙනවා. right. අන්තිම එක ගත්තේ එතනින් ලංකා පටුන. ටාගට් කරපු ටික තමයි මේ තියෙන්නේ. ලංකා පටුන. ලංකා පටුන තියෙන්නේ එතනින් යටට ඇවිල්ලා චූටි තුඩේ උඩ කෑල්ල ලකුණු කරාම ලංකා පටුනට දෙන්න. right. අපි ඒ උඩ සෙට් එක ලකුණු කරලා ඉවරයි. ඊට පස්සේ යමු ඊට පස්සේ තියෙන ගංගා සෙට් එකේ යට ටිකට. කන්තලේ වැව. යාන්නොයේ පළවෙනි අත්තේ යට කෑල්ල. හරි. කන්තලේ වැව. එතනම දෙවෙනි අත්තේ එහා පැත්තෙන් කවුඩුල්ල වැව තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තා ගිරිතලේ. ගිරිතලේ තියෙන්නේ මහවැලි ගඟේ පළවෙනි අත්ත දිගේ ආවා මේ පැත්තට. වම් පැත්තට ඇවිල්ලා අපි ගිරිතලේ ලකුණු කරා. අත්තේ නෙවෙයි තියෙන්නේ මැද. හරි. ගිරිතලෙත් හරිද. අපි යන් ඊළඟට පරාක්‍රම සමුද්‍රයට. ඔයාලට මේ ටික ලකුණු කරලා එනවා. ඒ ටික ලකුණු කරන්න තමයි තියෙන්නේ.
අපි පරාක්‍රම සමුද්‍රයට යමු. ඔන්න පරාක්‍රම සමුද්‍රය තියෙනවා ඊළඟට. එතනම තියෙනවා පුලතිසිපුර. මොකද්ද? පුලතිසිපුර. පරාක්‍රම සමුද්‍රෙම යට කෑල්ල පුලතිසිපුර. right. ඊට පස්සේ අපි යමු මින්නේරියට. මින්නේරිය තියෙන්නේ අරකෙමයි. මහවැලි ගඟේ ආව පළවෙනි යත්තේ තියෙනවා මින්නේරිය වැව. ඊට පස්සේ අපි ගත්තේ ඉබ්බන් කටුවට. ඉබ්බන් කටුව අර පැත්තෙන් එනවට වඩා ලේසි මෙහෙම ගන්න එක. පළවෙනි ගඟ නෙවෙයි දෙවෙනි ගඟේ දෙවෙනි ඔයේ අන්තිම තැනට ආවා. ඔන්න ලොකුවටම පෙන්නලා තියෙනවා. මේක zoom කරලා ගත්තේ අපි ලේසි හින්දා. ඔන්න ඉබ්බන් කටුව තියෙනවා. හරි. මල්වත්තෙන් කලාවට. ඒ සින්දුව දාගෙන මල්වත්තෙන් කලාවට මීමැස්සේ. සින්දුව දාගත්තන් පස්සේ ලේසියිනේ. සින්දුව දාගෙන ඔයවල් සේරම ඉස්සර ලකුණු කරන් යන්න. ඊට පස්සේ තමයි මේවට එන්න ඕන ඔයා. දෙවෙනි ඔයේ අන්තිම අත්තේ මැද ඉබ්බන් කටුව. right. ඊට පස්සේ යන් ඉතුරු සෙට් එකට සිතියම් අභ්‍යාස 6ට යන් අපි. right. ඔන්න තියනවා ඉරණුමඩ වැව, පදවිය වැව, කුරුළු වැව. සෙට් 3 එකට ගන්න. ඉරණුමඩ වැව තියෙන්නේ කනගරායන් ආරු එකේ උඩ. right. පදවිය වැව තියෙන්නේ යාන්නොයේ මේ පැත්තේ. හරි. යාන්නොයේ වම් අත පැත්තේ පදවිය වැව තියෙනවා. යාන්නොයේ යටට ආවම කුරුළු වැව තියෙනවා. කුරුළු වැවෙන් අපි සීගිරිය මාක් කරගමු. සීගිරිය ලකුණු කරන්න આવොත් හොඳට මතක තියාගන්න කුරුළු වැවේ. ඒ කියන්නේ යාන්නොයේ අන්තිම අත්ත ඉවර වෙන තැන ඩොට් එකක් තියුවම සීගිරියට ලකුණු හම්බෙනවා. කසාතොට. මහවැලි ගඟේ පළවෙනි අත්ත නෙවෙයි දෙවෙනි අත්ත. දෙවෙනි අත්ත ගත්තා. දෙවෙනි අත්තේ තියෙන චූටි ගඟේ ලකුණු කරා අපි කසාතොට කියලා. චූටි මේ චූටි තියෙන්නේ. අන්න එතනින් ඩොට් එකක් දාලා කසාතොට කියලා ලකුණු කරගන්න. ඊළඟට කලා වැව. මල් වත්තෙන් කලාවේ. කලා ඔයේම තමයි කලා වැව තියෙන්නේ. right. ඔයට ආවා. ඔයේ පළවෙනි එක නෙවෙයි දෙවෙනි එක. කලා ඔයේ පළවෙනි එක නෙවෙයි දෙවෙනි එක. ඒක මතක තියාගන්න. කලා වැව. ඒ සෙට් එකත් හරි. සීගිය ලකුණු කරා ගත් හරි. මිහින්තලය තියෙනවා අපිට. මිහින්තලය තියෙන්නේ මල්වතු ඔයේ. හරි. මල්වතු ඔයේ ගියා පළවෙනි අත්ත දෙවෙනි අත්ත හරි මැද. තියෙනවා අපේ චූටි ගංගා දෙකක්. ගංගා නෙවෙයි වැව් දෙකක්. ඒ වැව් දෙකේ මැදින් ඩොට් එකක් තිබුවම මිහින්තලය මාක් කරගන්න පුළුවන්. හරි. මිහින්තලයත් හරි. ඊළඟට යන් මේ ටික අපි ලකුණු කරානේ. මේ ටික ඕන නැහැ. හරි. කරගරායන් ආරු මල්වතු ඔය ටික ලකුණු කරා. සින්දුවෙන් දාගන්න මෙතිස්සම මල්වත්තෙන් කලායට මීමැස්සෙක් දැකලාම ඒ සින්දුව දාගන්න. එතකොට හරි. අපි ඊට පස්සේ යන් උඩ සෙට් එකට. ඌරාතොට නාගදීපය තිරුකේශ්වරම් කෝවිල්. ඌරාතොට තියෙන්නේ උඩටම ගියා. හරි. එතන ඌරාතොට ගන්නෑ. උඩටම ගියා මේ උඩම තියෙන කෑ. ඌරාතොට. මේ තියෙන. එතනම තියෙන නාගදීපේ. ඌරාතොට ගාවම තියෙන නාගදීප. ඔය තියෙන්නේ. දවකොළපට ලකුණු කරා මේ තියෙන දඹලකොළපටල සලාවත්තර ලකුණු කරා. right. ගල්සෝන් කනත්ත ලකුණු කරා කල්පිටිය ලකුණු කරා. පොම්පරිප්පු. පොම්පරිප්පු තියෙන්නේ මල්වතු ඔයේ නෙවෙයි කලා ඔයේ. කලා ඔයේ ගංගාව පටන් ගන්න තැනම තියෙන චූටි හිඩසේ ගංගාව පටන් ගන්න තැනම ඩොට් එකක් තියලා පොම්පරිප්පු කියලා ලකුණු කරන්න ඔය. හරි. මේ දඹකොළපට මෙතන. right. සලාවත්තොට මෙතන. සලාවත්තොට හේවත් හලාවත. ගල්සෝන් කනත්ත මෙතන. කල්පිටිය මෙතන. පොම්පරිප්පු මෙතන. අනුරාධපුරය ඊළඟට. අනුරාධපුරය ගන්නේ අපි මල්වතු ඔයේ කලා ඔයේ මැද මල්වතු ඔය පටන් ගත්තන් පස්සේ තියෙන තුන්වෙනි අත්තේ මේ චූටි වැව් දෙකට මෙහැයින් අනුරාධපුරය ලකුණු කරා.
ඔය තියෙන්නේ. ඔයාලට මේ ටික පුළුවන් වෙලා ගියොත් ලකුණු 12 ගෙඩි පිටින් ගන්න පුළුවන්. ලකුණු 12ක් කියන්නේ ඔලෙව පේපරේ වැදගත්ම සිතියම් ටික ලකුණු කරන් පස්සේ ලේසියෙන්ම ලකුණු 20 ගන්න පුළුවන්. තන්තිරි මලේ. තන්තිරි මලේ ලකුණු කරන්න ලේසි. අනුරාධපුරයට උඩින් තියෙන්නේ. ඒත් මල්වතුවේම අතු දෙක පටන් ගන්න තැන චුට්ටක් මෙහාට කරලා හිඩසේ මැදින් ඩොට් එක තියාම හරි. ඊළඟට මාතොට තිරුකේනේශ්වරම් කෝවිල. මාතොට. මොකද්ද? මාතොට. ඒක තියෙන්නේ මල්වතුවේට උඩින් මේ චූටි කෑල්ලයි මෙතන තියෙන උල වගේ කෑල්ලේ ලකුණු කරාම හම්බෙනවා මාතොට. තිරුකේනේශ්වර. නාගදීපය. නාගදීපය තියෙන්නේ කයිට්ස් පැත්තට ගියන් පස්සේ මේ 1 2 3 තුන්වෙනි හිඩස් කෑල්ලේ තියෙන චූටි පොඩිම මේක ලකුණු කරාම නාගදීපයට හම්බෙන්නේ. ඌරාතොට. ඌරාතොටත් කියන්නේ කයිට්ස්ම තමයි. කයිට්ස් එකෙන්ම තමයි එන්නේ ඒ ටික. ඌරාතොට ලකුණු කරන්න ඊට එහා පැත්තේ. හරි. දබකොළ පඩන මෙතන, හලාවත්තට මෙතන, සලාවත්තට එහාත් හලාවත. මෙතන. හරි. දබකොළ පඩන මේ මෙතනින් තියෙන ඉර වැරදිය. හොඳේ. ඒක අර අඳිනකොට ආපු එක. දබකොළ පඩන තියෙන එතකොට මෙතන උඩ. right. ඊට පස්සේ අපි යන් නල්ලූර් වල්ලිපුරම් කුරුණෑගල ඒ සෙට් එකට. නල්ලූර් තියෙන්නේ ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන් හරියටම ලකුණු කරපු තැන්ටි. නල්ලූර් තියෙන්නේ ශ්‍රී ලංකාවේ උඩටම ගියාම හරිමැද සෙට් එකක් තියෙනවා අන්න එතන. ඒකේ හරිමැද ලකුණු කරාම නල්ලූර් හම්බෙන්නේ නැහැ. හරිමැදට චූට්ටක් මෙහාට කරලා. මේ තියෙන්නේ මෙහාට කරලා ලකුණු කරත් හරි. හරිමැදටම නෙවෙයි චුට්ටක් මෙහාට කරලා ලකුණු කරාම නල්ලූර් වලට ලකුණු. නල්ලූර් ගාවම අනිත් පැත්තේ කදුරුගොඩ විහාරේ තියෙනවා. ඒක ෂුවර් එන වගේ කියලා විශ්වාසයක් තියෙනවා. කදුරුගොඩ විහාරයයි නල්ලූර් ඒ සෙට් එකෙන් කදුරුගොඩ විහාරය කාලෙකින් ඇවිල්ලා නැහැ. කදුරුගොඩ විහාරේ ලකුණු කරන්න ඊට එහා පැත්තේ. හරි. එතන සෙට් එකේ ලකුණු කරාම හරි. එතනම ඊට පස්සේ පිටිපැත්තෙන් වල්ලිපුරම්. මොකද්ද? වල්ලිපුරම්. වල්ලිපුරම් ලකුණු කරන්න උඩින් ආවා මේකේ හොඳට පේනෝනේ. උඩින් ආවා යටට මෙන්න මෙතනින් ලකුණු කරා. වල්ලිපුරම්. ඊට පස්සේ අපි පල්ලෙහාට යමු. පල්ලෙහා පැත්තට ආම මල්වත්තෙන් කලාවේට මීමැස්සෙක් දැකලා. සින්දුව දාගත්තම හරි ලේසි. තෝනිගල. මීඔයේ යන්න ඔයා පළවෙනි අත්ත නෙවෙයි දෙවෙනි අත්ත. තෝනිගල. ඒකෙම දෙවෙනි අත්තේ මෙන්න මෙතන උඩි යාපහුව තියෙන. එතකොට ඔයා යන්න හතරවෙනි ගංගාවට. හතරවෙනි ගංගාවට ගිහින් මෙහෙම ගියා පළවෙනි අත්තෙන් උඩට තියෙන පළවෙනි ෂොට් එකේ ලකුණු කරා යාපහුව. පළවෙනි ෂොට් එකෙන්ම ලකුණු කරා යාපහුව. ඊට පස්සේ මුන්නේශ්වරම් තියෙන්නේ හතරවෙනි ගංගාවේ. මේ ගංගා ටික අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. සින්දුව දාගත්තම අපිට පට්ටම ලේසි. මුන්නේශ්වර. මේ තියෙන්නේ හතරවෙනි ඔයේ තමයි මුන්නේශ්වරම් තියෙන්නේ. ඊට පස්සේ කුරුණෑගල. ඒකත් හතරවෙනි ඔයේමයි. පළවෙනි අත්ත දෙවෙනි අත්ත. පුට්ටු වෙන තැන් දෙකක් තියෙන්නේ. පළවෙනි අත්තයි දෙවෙනි අත්තයි මුණ ගැහෙන තැන් දෙකක් තියෙන වගේ පේනෝනේ. අන්න එතන පළවෙනි අත්තේ අත්ත පල්ලෙහාට වෙන්න කෙලින් තැන කුරුණෑගල ලකුණු කරා. හරි. ඊළඟට සිතියම් අභ්‍යාස 8ට යන්න. right. ඒකේ තියෙන්නේ අපි කලින් ලකුණු කර තැන් ටික. කැලණි ගඟ, කළු ගඟ, නිල්ලලා ගඟ ඒ සෙට් එක. සෙට් එක අපි ලකුණු කරානේ කලින්. සින්දුව දාගත්තම ඒ සෙට් එක ලකුණු වෙනවා ඉබේ. හරි. ඊට පස්සේ අපි යන් දබදෙනිය සීතාවක බෙල්ලම්බැදි පැලැස්ස. ඔන්න. දබදෙනිය ගමු ඉස්සෙල්. හරි. දබදෙනිය ලකුණු කරා. මේ තියෙන්නේ දබදෙනිය.
මහියංගනේ. ඒකෙත් එකක් තියෙන්නේ මහවැලි ගඟ. මහනුවර. මහනුවර ඔයා ගන්න මහවැලි ගඟේ පල්ලෙහැයින් ආවා වකේ නැවුණා. වකේ නැවෙලා ආයිත් වකේ නැවිලා පල්ලෙහාට ආවා. ඒ කියන්නේ මේ කන්ද වගේ තියෙන කෑල්ල. රයිට්. කන්ද වගේ තියෙන කෑල්ලේ හරි මැද හරි උඩම කෑල්ල හරි. හරි මැද නැත්තම් මෙතන නැත්තම් උඩ මෙහෙම ගත්තා. ලකුණු කරා මහනුවර. බය වෙන්නේ නැතුව ලකුණු කරන්න. කන්ද වගේ තියෙන කෑල්ල මේ පැත්තට. මේ පැත්තට නෙවෙයි මේ පැත්තට තියෙන කෑල්ල. මහනුවර ලකුණු කරා. ඊළඟට බෙල්ලම්බැදි පැලැස්ස. ඒක එන්නේ මල්ලතු මහවැලි ගඟෙන් නෙවෙයි යටින් ගන්න. මහවැලි ගඟෙන් පල්ලෙහාට ඇවිල්ලා සෙට් එකක් තියෙන්නේ. අන්න ඒ ටිකෙන් ගන්න. නිල්ලලා ගඟට උඩින් වගේ. නිල්ලලා ගඟට උඩින් ලකුණු කරන්න බෙල්ලම්බැදි පැලැස්ස ගංගා සෙට් එකේ හරි මැද වගේ. මේ ගංගා තුනේ හරි මැද වගේ. හරි. ඒ ටිකත් හරි. ඊට පස්සේ කෝට්ටේ පාහියන්ගල කොළඹ. ඒ සෙට් එක තියෙන. 1 2 3 4 5. 5 ආවා. 5ට ආවා. අපි ලකුණු කරමු. මල්ලත්තෙන් කලාවෙන් ඇස්සෙත් දැකලාම් කැලණි. කැලණි ගඟට ඇවිල්ලා යන්න ඔයා අත්ත පටන් ගන්න තැනට. අත්ත පටන් ගන්න තැනට ගියා. ලකුණු කරා. රයිට්. අත්ත පටන් ගන්න තැනම කොළඹ කෝට්ටේ. ඊට පස්සේ කාලතිත්ත කළු ගඟ. මේ මහවැලි කළු ගඟයි කැලණි ගඟයි හරි මැද තමයි එන්නේ බෙල්ලම්බදි පැලැස්ස. කලින් ලකුණු කරේ අපි. නිල්ලා ගඟයි ගින් ගඟයි තියෙන හරිය. ඉතින් ලකුණු කරගන්න පුළුවන්. කාලතිත්ත කළු ගඟ පටන් ගන්න තැන. කාලතිත්ත. පාහියන්ගල තියෙන්නේ කළු ගඟේම අතු දෙක මැද හිඩසේ උඩ කෑල්ල. පාහියන්ගල. රයිට්. දඹදෙනිය මහියංගනය මීගමුව කොළඹ කෝට්ටේ කාලතිත්ත සෙට් එක ලකුණු කරා. මීගමුව. right. ඊට පස්සේ යන් තුරු ටිකට. දීඝවාපි මිනිහාගල් කන්ද කාචර ගාම සෙට් එක තියෙන්නේ. දීඝවාපි තියෙන්නේ ගල්ලොයේ පළවෙනි අත්ත පටන් ගන්න තැන දීඝවාපි ලකුණු කරන්න පුළුවන්. හරි. ගල්ලොයේ පළවෙනි අත්ත පටන් ගන්න තැන දීඝවාපි. ඊට පස්සේ මිනිහාගල් කන්ද. ගල්ලොයට යටින් ඔයේ මිනිහාගල් කන්ද. හරි. මිනිහාගල් කන්ද තියෙන ගල්ලොයට යට. කතරගම හෙවත් කාචර ග්‍රාම. මේ ඔයට ගියා ලකුණු කරා කාචර ග්‍රාම. ගල්ලොය ඒ සෙට් එකේ ලකුණු කරා. හරි. කාචර ගාම වලට යටින් මාගම තියෙන. මේ ඔයේ මාගම. හරිනේ. ඊට පස්සේ බූන්දල. ගල්ලොය බූන්දල. මේ කුඹුක්කන් ගල් බුකන් ගල් මාගම බූන්දල. ඊට පස්සේ ගෝඨ පබ්බත. මොකද්ද? ගෝඨ පබ්බත. එතනම තියෙන චූටි තුඩවල් දෙකේ ගෝඨ පබ්බත. ඊට පස්සේ රංචා මඩම. උඩරංචා මඩම නෙවෙයි රංචා මඩම. උඩරංචා මඩමේ වාසස්ථාන රංචා මඩමේ මිදී මැරළුවා. රංචා මඩම තියෙන්නේ ඊට පස්සේ තියෙන ගඟේ
මේ කෑල්ල. හරි. රංචා මඩ. අපි සිතියම් අභ්‍යාසය 10ක් කරලා තියෙන දැනට. රංචා මඩ. මොන අපි කරපු සෙට් එක තියෙන. right 8 9 10. දීලි මෙතනනේ රංචා මඩ. ඊට පස්සේ නිල්ලලා ගඟේ අපි ලකුණු කරා දේවනගර. මේ තියෙන දේවනගර. හරි. ඒ සෙට් එකත් හරි. ඊට පස්සේ යන් අභ්‍යාස අංක 11ට කලාඔය රාජාංගන ජලාශය කලාවැව. කලාවැව ලකුණු කරා කලාඔය ලකුණු කරා රාජාංගන ජලාශය තමයි ලකුණු කරගන්න තියෙන්නේ. හරි. එක ලකුණු කරගන්න. තියෙන ජලාශය සෙට් එකේ තියෙන 12 යෝධව බසවක්කුළුම තිසාව ඥාත්‍ය දුව. රාජාංගනය වල ලකුණු කරගත්තනේ. මේ දෙවෙනි පළවෙනි එක කලාය දෙවෙනි එක උඩ එක රාංචා. මේ පේනවල ලකුණු කරගන්න නැහැ කිව්වේ. ඉතින් පේන. හරි. ඊට පස්සේ යෝධ වැව. යෝධ වැව ගන්න මල්වතුයේ තියෙන උඩ කෑල්ල. ඒ කියන්නේ මල්වතුයේ පටන් ගන්නකොටම තියෙන වැව තමයි යෝධ වැව. දෙවෙනි එක බසවක්කුළුම. මල්වතුයේ පටන් ගන්නම තියෙන යෝධ වැව දෙවෙනියට ආවම තියෙන බසවක්කුළුම. ඒකේ තුන්වෙනි එක තිසාඔය. තිසා වැව. යෝධ වැව බසවක්කුළුම තිසා වැව සෙට් එකේ ගන්න. එතනම තියෙන ඥාත්‍ය දුව. ඥාත්‍ය දුව. නුවර වැවයි ඥාත්‍ය දුවයි තියෙන. එක යෝධ වැව මල්වතුයේ එක යෝධ වැව දෙක බසවක්කුළුම තුන තිසා වැව හතර නුවර වැව. පිළියෙට තියෙන්නේ. හතර නුවර වැව පහ ඥාත්‍ය දුව. මොකද්ද? පහ ඥාත්‍ය දුව. 6 මහ කනදරා. මහ කනදරාව තියෙන්නේ දෙවෙනි අත්තේ. 6 මහ කනදරා. right. ගත්තා. යාන්නුවේ ලකුණු කරා සීගිරිය වැව. සීගිරිය වැව. මොන්න. සීගිරිය වැව ලකුණු කරගන්න. මේ තියෙන්නේ යාන්නුවේ තමයි තියෙන්නේ. මැද තියෙන හුරුළු වැව දෙවණියට තියෙනවා සීගිරිය වැව. සීගිරිය වැව. වැව හොඳේ. සීගිරිය නෙවෙයි සීගිරිය වැව. කන්තලේ මින්නේරිය වික්ටෝරියා කොත්මලේ රන්දෙනි. දැන් ඔයාලට මේ PDF එක අපි channel එකේ යටින් description එකේ දානවා. හරි. එතනින් download කරගෙන ඔයාලට මගේ සිතියම් වීඩියෝ එක බලන ගමන් ලකුණු කරගන්න පුළුවන්. right. හරි. කන්තලේ තියෙන්නේ මහවැලි ගඟේ උඩ වැව. උඩම වැව කන්තේ. දෙවෙනි එක මින්නේරිය. මින්නේරිය තියෙන්නේ උඩ එක නෙවෙයි දෙවෙනි තුන්වෙනි එක. මින්නේරිය. කවුඩුල්. මේ තියෙන්නේ කවුඩුල්. ඊළඟට මහවැලි ගඟේ ඩොට් දෙකේ දෙවෙනි එක කවුඩුල්. වික්ටෝරියා ජලාශය. කන්තලේ හරි මින්නේරිය හරි කවුඩුල්ල හරි. ඒ සෙට් එක එකට තියෙන්නේ. කන්තලේ මින්නේරිය කවුඩුල්. දැක්කනේ? කන්තලේ මේක, මින්නේරිය මේක, කවුඩුල්ල මේක. එතනම තියෙන ගිරිතලේ. කන්තලේ මින්නේරිය කවුඩුල්ල ගිරිතලේ. ගිරිතලේ ඒ යටින් තියෙන එක මෙන්න මේක. මේ තියෙන ඩොට් එක. ආන්න ඒක.
ගිරිතලේ. ඊට පස්සේ පරාක්‍රම සමුද්‍රය බලන්න. පරාක්‍රම සමුද්‍රය තියෙන්නේ මහවැලි ගඟේ ආවා මේ තියෙන්නේ මැද කෑල්ල. අන්න ඒකේ තියෙන ලොකුවට තියෙන වැව තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. වැවක් වගේ තියෙන එක පරාක්‍රම සමුද්‍රය. ඊට පස්සේ අපි පල්ලෙහාට ආවන් පස්සේ තියෙනවා තව එකක් සොරබොර වැව. සොරබොර වැව. right. ඊට පස්සේ අපි යන් කවුඩුල්ල කාන්තරේ ලකුණු කරන් පස්සේ මින්නේරියා වික්ටෝරියා ඒ ටික. මින්නේරියන් වික්ටෝරියා කොත්මලේ රන්දෙනිවල විදුලි බලාගාර තියෙන වලට යන වැව් ටික තියෙන්නේ. අන්න ඒ ටික හොයන් යන්න. වික්ටෝරියා තියෙනවා මහනුවරට උඩින් තියෙන කෑල්ලේ වික්ටෝරියා. මහනුවර යටින් කොත්මලේ ජලාශය. මහනුවරට පැත්තෙන් රන්දෙනිවල. මහනුවර තියෙනවා උඩින් වික්ටෝරියා මේ පැත්තේ වම් අත පැත්තේ කොත්මලේ දකුණු අත පැත්තේ රන්දෙනිගල. right. මම ටිකමට ලකුණු කරන් යන්න. කම්මැලි නෝ නැත්තම් වීඩියෝ එක බලන්න. ඉරණමඩු පදවිය කන්තලි. කන්තලේ ලකුණු කරා අපි ඉස්සෙල්ලනේ. හරි. ඉරණමඩු ජලාශය. ඉරණමඩු ජලාශය තියෙන්නේ කනගරායන් ආරුවකේ උඩ කොටස. ඉරණමඩු ජලාශය. මාදුරුවය ජලාශය තියෙනවා ගල්ඔයේ උඩ. ගල්ඔයයි මහවැලි ගඟයි තියෙන හිඩසේ මාදුරුවය. සේනානායක සමුද්‍රය තියෙනවා ගල්ඔයේ. මේ පැත්තෙන් ගියාම තියෙන ඔයේ ගල්ඔයේ අතු දෙක පටන් ගන්න තැන. අතු දෙක ඉවර වෙන තැන. ඉතින් අතු දෙක ඉවර වෙන තැන එතන තියෙන සේනානායක සමුද්‍රය. ඊට පස්සේ අපිට දාලා තියෙන උඩවල. උඩවලවට යන්නේ ශ්‍රී ලංකාවේ මැදින් තියෙන ගංගා. උඩින් කනගරායන් ආරු මැදින් යටින් තියෙන ගංගාවේ උඩවල. right. උඩවල. ඒකත් හරි. තියෙන කවුඩුල්ල මන්දේරිය අපි ලකුණු කරපු එක. මේක බලාගෙන ලකුණු කරාම හරි හරි. හරියටම ලකුණු කරලා තියෙන්නේ පොට් එකට. මම ඔයාලට කියලා දුන්න එක කරේ. ඔන්න තියෙන. දැන් ඔයාලා මේ ටික ලකුණු කරාට අපි ටාගට් කරපු සිතියම් ටික ගන්න වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉන්න ඕනේ. right. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉඳලා අපි ටාගට් කරපු ටිකේ ගන්න හැකි. අනුරාධපුරේ ලකුණු කරා සීතාවක ගන්නරුවේ සෙට් එක තියෙනවා. හරි. සීතාවක ලකුණු කරමු. සීතාවක තියෙන මෙතන. හරි. ගන්නරුව මහනුවර තැන. ගාල්ල මේ ගංගා දෙකේ හරි මැද ගාල්ල. එතන නිල්ලලා. නිල්ලා ගඟ වලවේ. ගොඩවාය තියෙන්නේ වලවේ ගඟේ හැපැත්. ගොඩවාය. මැණික් ගඟ තියෙනවා. හරි. මහියංගනේ අපි කලින් ලකුණු කරා මහනුවර මේ කන්ද දෙවෙනි කන්ද පටන් ගන්න මේ පැත්තට තියෙන කන්ද. හැලේට තියෙන කන්දේ උඩ කෑල්ලේ ලකුණු කරා මහියංගනේ. හරි. පරාක්‍රම සමුද්‍රයේ කලින් ලකුණු කරා. කදුරුගොඩ විහාරයේ සෙට් එක තියෙනවා. හරි. මුල් ඒරියාවල් ලකුණු කරගමු. මේ තියෙන්නේ එතන. ගඟේ පේරාදෙනිය ඒ ටික පුළුවන්. ඒ තියෙන්නේ මහනුවර උඩ කෑල්ල. බදුල්ල තියෙන්නේ මහනුවර යට අතු දෙකේ මැද. ගෝකන්න විහාරය. ගෝකන්න විහාරය ලකුණු කරමු අපි. ඔන්න තියෙන ගෝකන්න විහාරය. ත්‍රිකුණාමලේ උඩ කෑල්ල. ගෝකන්න විහාරය. කන්තලේ වැව. හරි. දේත් කන්තලේ වැව. ලකුණු කරාද? හරි. ඔය සෙට් එක තියෙන. කාලතිත්ත පඬුවස් නුවරේ සෙට් එක. පඬුවස් නුවරේ සෙට් එකට යන් අපි. හරි. පඬුවස් නුවර තියෙන්නේ 4 වෙනි ගංගාවේ දෙවෙනි අත්තේ උඩට තියෙන කෑල්ල මෙහෙම තියෙන එක. පඬුවස් නුවර.
නල්ලු රේසෙට් එක ලකුණු කරානේ. මෙන්න නල්ලු. උඩම කෑල්ල නල්ලු. ලංකා පටුන ඉබ්බන් කටුව. ඉබ්බන් කටුව තියෙන්නේ දෙවනි. මල්වත්තෙන් කලා. ගත්තා කලාවේ යටම අතු දෙක ඉවර වෙන තැන තියෙන පල්ලෙහා ඇත්තේ මැද ලකුණු කරන්න ඉබ්බන් කටුව. සෙන්කඩගල කියන්නේ මහනුවරට. කතරගම ලකුණු කරමු අපි. කතරගම ඔන්න. කතරගම ගත්ත මැණික් ගගෙන් ගියන් පස්සේ ලේසි අපිට කතරගම ලකුණු කරගන්න. හරි. මැණික් ගගේ ගියා කතරගම ලකුණු කරන්න. පළවෙනි අත්ත දෙවෙනි අත්ත හරි මැද කතරගම. බූන්දර ලකුණු කරන්න කිරිඳිඔය. කිරිඳිඔය මේ පැත්තේ හරියෙන් බූන්දර ලකුණු කරන්න. හරි. පොම් පරිප්පු. ඒ සෙට් එකට යන් අපි. පොම් පරිප්පු තියෙන්නේ කලාවේ උඩ කෑ. පොම් පරිප්පු. සීදාවර්ධනපුර කෝට්ටේ තියෙන්නේ මෙතන. කැලණි පැත්ත. කැලණි ගඟේ පැත්ත. කැලණි ගඟේ යට කොටසේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ගාලු වරාය ගඟේ හරි මැදින් තියෙන හිඩසේ මේ පැත්තට වෙන ගාලු වරායන. දෙවුන්දර හෙවත් දේවනගර මාතර මිල්ලලා ගඟේ එහා පැත්තට ගියා දේවනගර ලකුණු කර. ගන්නොරුව මෙතන. මහනුවර එහා පැත්තේ ගන්නොර. මේ තියෙන්නේ හදපු තැන් 2018 2019 ඔය තියෙන්නේ ආපු තැන්. අපි කලින් ලකුණු කරපු ටික තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. කෝණේශ්වරම් කෝවිල. ඔයාලට ඕන රහසක් කියනවා. අහන් ඉන්න. ටාගට් ටික දෙන්න යන්නේ තා චුට්ටකින්. මේ පාර ඔයා කරලා යන්න ඕන පේපර් ටික මං කියන්නම්. පාස් පේපර්. PP. පාස් පේපර් ඔයා කරන්න 2018 2019 2020 2021 ඒ හතරේ MCQ තියෙනවා 160ක්. 160න් තමයි මේ පාර පේපර් එකේ MCQ 40න් 30කට ආසන්න ප්‍රමාණයක් හැදෙන්නේ. 160 කරලා ගියත් ඔයා ඇති MCQ 25ක් 30ක් ගහගන්න පුළුවන්. හරි. පාස් පේපර් 2018 කරා 2019 කරා 2020 කරා 2021 කරා. ඒ ටික හරි. ඔන්න MCQ ටාගට් ටික කිව්වා. ඒ ටික කරාම ඇති කියන්නේ MCQ 160ක් තියෙනවා. පැය දෙකෙන් තුනෙන් කරලා දාන්න පුළුවන්. ලෝක සිතිය. ඊළඟට අපි යන්න තියෙනවා ලෝක සිතිය. දැන් මම ටාගට් කරපු ඉතිහාසය ටික දෙන්න. ඉතිහාසයේ කොටස් ටික දෙන්නම් මම. ලංක සිතියමේ. ලංක සිතියමේ කොටස් ටික දෙන්න. right. ලියා ගන්න. ගංගා ටික ලකුණු කරගත්තා. ගංගා ඔය වල ටික ලකුණු කරගත්තා. ඒ ටික හරිනේ. 2 පොම්පරිප් හරි 2 පොම්පරිප් හලාවත 3 හලාවත 4 මීගමු මේ ටික අනිවාර්යෙන් එනවා මේ ටික අහන් යන්න පොම්පරිප්පු හලාවත මීගමුව කාලතිත්ත 5 6 දේවනගර දෙවුන්දර 7 ගොඩවාය 8 කිරින්දවරාය 9 මිනිහාගල් කන්ද 10 මඩ කලපු පළවෙනි 10 සෙට් ඊට පස්සේ 11 ලංකා පටුන 12 විදියට මං ටාගට් කරේ ත්‍රිකුණාමලය 12 ත්‍රිකුණාමලය මේ ටික බලන් ගියත් ඇති වගේ මෙතනින් අනිවාර්යෙන් සිතියම් ස්ථාන 12න් 6ක් වගේ තියෙන මෙතන නෑ පේපරේ කලින් ආවේ නෑ සමහරව අනු පේපරේ ආවද පේපර් ලීක් වෙන්නේ නෑ හැම වෙලේම 13
13 පල්ලව අංක. හරි. කොහොම ලකුණු කරන් යන්න. ඔයාලා ලියා ගන්න පස්සේ ලකුණු කරගන්න නැගි. මගේ වීඩියෝ එක බලලා ඒ ටික ලකුණු කරගන්න. පල්ලව අංක 14 ඉරමඩු. සර් සුපිරියට තේරෙනවා. හරි. thank you ළමයි. 15 දොළකොළ පට්න. දබකොළ පට්න. 16 kites. සර්ට වයස කීයද? මට අවුරුදු 18යි. තරම අයියා කෙනෙක්නේ. මම 2024 A level කරා. 2025 A level කරා. 24 ඉගෙන ගත්තා 25 අවුරුද්දේ. මම ඔයාලට කියන්නම් කරන්න ඕන හොඳ සබ්ජෙක්ට් ගුරුවරු තෝරගන්න ඕන ගුරුවරු ගැන. කොමර්ස් වලට හොඳ ගුරුවරු සෙට් එකක් ඉන්නවා අපේ. ගුරුවරු ගැන කියන්නම් අපි. ඒ ගුරුවරුන් කියව බය නැහැ. ඒ තුන දාගන්න පුළුවන් කැම්පස් යන්න. ඕන කට්ටියට කැම්පස් යන්න පුළුවන් ඉබේම ලේසියෙන්. ප්ලෑන් තියෙන ගුරුවරුන්ගේ අපේ හොඳ. අපි ප්ලෑන් වලට වැඩ කරනවා. ඒකින් තමයි මේ වගේ කෑල්ලක් කරන්න උනත් ඔයාලට උදව් කරන්න ඈකිති. අපිට වෙලාව තියෙන ප්ලෑන් වලට වැඩ කරන්න. 15 දඹකොළ පට්න 16 කයිට්ස් 17 සීගිරිය 18 නාච දුව ටාගට් කරපු සෙට් එක 19 පාහියන්ගල 20 ගත්ත අනුරාධපුරේට 29 ස්ථාන 25ක් තියෙනවා. ඔයාලා ඒ ටික ලකුණු කරගන්න. 21 පොළොන්නරුව 22 කෝට්ටේ 23 පුලිසිරිපුර 24 මහනුවර මහනුවරට කියන තවත් නම් සෙන්කඩගල 6 ගංගසිරිපුර 25 ගංගසිරිපුර පුලතිසිපුර 23 24 මහනුවර 25 ගංගසිරිපුර. අපි ටාගට් කරපු දෙවැනි පේපර් එකක් දෙනවා. රැඳී ඉන්න වීඩියෝ එක අවසාන වෙනකන් ගුරුවරු ගැනත් හඳුන්වලා දීලා ඔයාලට ටාගට් කරු සිතියම් පේපරේ දෙවෙනි කොටස. සිතියම් පේපරේ දෙවෙනි කොටස. ඕන්න. ආසියාවයි යුරෝපේ ලකුණු කරන්න යනවා. හරි. ආසියාව පැත්තට යන්න. තියෙන්නේ. යුරෝපේ ආසියාව පැත්ත. හරි. නෝර්වේ. තියෙන්නේ. මේ ආසියාව මේ යුරෝපේ. අපි ඉස්සෙල්ලා යුරෝපේ ලකුණු කරලෙමු නේද? ලේසියි එතකොට. යුරෝපේ සෙට් එක ලකුණු කරලෙමු. හරි. ඔන්න යුරෝපෙට ආවා. යුරෝපේ උඩ පැත්ත මේ ටිකේ උඩ නෝර්වේ. පළවෙනි එක දාගන්න නෝර්වේ. දෙක ස්වීඩනය. නෝර්වේට එහා එක නෝර්වේ දෙක ස්වීඩනය. ස්වීඩනය. ඊට පල්ලෙහින් පෝලන්තය තියෙනවා. ඊට එහා පැත්තේ ජර්මනිය තියෙනවා. නෝර්වේ ස්වීඩනය යට පෝලන්තය එහා පැත්තේ ජර්මනිය. වද ජර්මනිය. ජර්මනියට එහා පැත්තේ චූටි තුද කෑල්ලේ නෙදර්ලන්තය තියෙනවා. නෙදර්ලන්තය තියෙනවා. හරි. නෝර්වේ ස්වීඩනය ඒ දෙක හරි. පෝලන්තය ජර්මනිය නෙදර්ලන්තය එක සෙට් එකේ තියෙනවා. නෙදර්ලන්තයට යටින් බෙල්ජියම තියෙනවා. ඒ සෙට් එක එකට ගන්න ඕනේ. පෝලන්තය ජර්මනිය නෙදර්ලන්තය බෙල්ජියම් මේවා අහන්න පුළුවන්. කියන්නේ පෝලන්තය ලකුණු ගන්නවා අපිට අග්ගාල මොකද තියා ගන්නවා. ස්වීඩනයට පල්ලෙහෙන් පෝලන්තය. ස්වීඩනයට එහා පැත්තේ නෝර්වේ. ස්වීඩනයට හරිමැදින් පල්ලෙහෙන් ජර්මනිය. එතන චූටි දෙකේ නෙදර්ලන්තයයි බෙල්ජියම්. හරි.
ඊට පස්සේ ස්විට්සර්ලන්තේ ජර්මනියට පල්ලෙහායි ස්විට්සර්ලන්තේ තියෙන මෙතන ඊට එහා පැත්තේ දකුණු පැත්තෙන් ඕස්ට්‍රියාව තියෙනවා. ඉතාලිය ඕස්ට්‍රියාවට යටින්. ඒ කියන්නේ ස්විට්සර්ලන්තයටයි ඕස්ට්‍රියාවටයි යටින් තියෙනවා ඉතාලිය. කියන්නේ මධ්‍ය ධරණී මුහුදට උඩින් ස්විට්සර්ලන්තයටයි ඕස්ට්‍රියාවටයි යටින්. ඉතාලිය මේ තියෙන කෑල්ල. ඔන්න ඉතාලියාව ලකුණු කරා. මේ තියෙන්නේ මෙතන කෑල්ල. ඉතාලිය. ග්‍රීසිය තියෙනවා එහා පැත්තෙන් තුර්කියයි ග්‍රීසියයි එකට තියෙනවා. ස්විට්සර්ලන්තය ප්‍රංශය මේ තියෙන ප්‍රංශය. ජර්මනිය පෝලන්තය ප්‍රංශය. පෘතුගාලය දැන් පෘතුගාලය ස්පාඤ්ඤ පෘතුගාලය ශ්‍රී ලංකේ එංගලන්තය ආවොත් නෝර්වේ සීඩනය ඊට එහා පැත්තේ තියෙන කෑල්ල එංගලන්තය. තුර්කියයි ග්‍රීසියයි යට තියෙන්නේ. හරි. ගත්තා. ඔන්න ආපු තැන් ටිකට යන් අපි මදුරාසි. ඉන්දියාවේ මදුරාසි. ඉන්දියාවට ගියා අපි සිතියමේ ගමු. සිතියමේම ගමු අපි මදුරාසිය ලකුණු කරන්න. එතකොට පැහැදිලියි. ඔන්න මේ හරියෙන් ලකුණු ගන්න මදුරාසිය. මෙන්න මේ හරිය. හරි. ඉන්දියාව සුට්ටක් උඩින් කියන්නේ දකුණු අත පැත්තේ මදුරාසිය. මදුරාසිය හරි. පර්සියන් බුක්. සූම් කරලා තියෙන්නේ ඒක. තෙම් ජාවා දූපත. සුමාත්‍රා ජාවා. ඔය තියෙන්නේ. සුමාත්‍රා ජාවා එකට. වම් අත පැත්තේ සුමාත්‍රා, දකුණු අත පැත්තේ ජාවා. හරි. ඉතාලිය ලකුණු කරානේ අපි ගන්න. ඉන්දියාවේ කැලිකට් මේ තියෙන්නේ. වම් අත පැත්තේ. හරි. ඔන්න ආවා අපි සිතියමට. මේ සිතියම තමයි ඔයාලට එන්නේ මේ පැත්තේ තියෙන සිතියම් කෑල්ල. මේ පැත්ත තමයි එන්නේ ඔයාලට. මම ඔයාලට පෙන්නන සිතියම එන හැටි. මෙන්න මේ සිතියම තමයි එන්නේ. ඔන්න ඔය සිතියම එන්නේ. හරි. ටාගට් එක දෙන්න. මදුරාසි අපි ලකුණු කරා ඉන්දියාවේ මං කිව්ව තැන දකුණු පැත්තේ අර පැත්ත. පර්සියන් බුක්. ඉන්දියාව ඉතාලිය මෙහෙ තියෙනවා. ඉන්දියාවට ගියා මේ පැත්තට මෙහෙම තියෙන එකේ උඩ ලකුණු කරා පර්සියන් බුක්. ඉතින් ඉතාලිය මේ ලකුණු කරා. ඉතාලිය මෙතන පර්සියන් බුක්ක මෙතන. බලුවන්ඩ වගේ තියෙන තැන තමයි ඉතාලිය. මෙහෙම කෑලි කෑලි කඩපුව නෙවෙයි එන්නේ බය වෙන්න එපා. මෙන්න මේ වගේ සිතියමක් එන්නේ අපිට. මේ වගේ සිතියම. මේ තියෙන සිතියම. පේනවනේ. ජාවාදු සුමාත්‍රා ජාවා මං කිව්වේ වම් අත පැත්තේ සුමාත්‍රා දකුණු අත පැත්තේ ජාවා. ඉතාලිය මේ තියෙන බලුවන්ඩ මං කිව්වා. කොන්ස්ටන්තිනෝපල්. ඉතාලිය මෙතන බලුවන්ඩ මෙතන ඊට එහා පැත්තේ තියෙන සෙට් එකේ කොන්ස්ටන්තිනෝපල්. හරි මැද මාක් කරන් කොන්ස්ටන්තිනෝපල්. ඔය ටික එනවා හොඳේ. අනිවාර්යෙන් එනවා. කැට තියලා කියන්නේ ඔය ලකුණු කරන සෙට් එක එහෙම පිටින්ම එනවා. කැලිකට්. මදුරාසිය මේ පැත්තේ කැලිකට් මේ පැත්තේ. එතනින්ම ඉස්සරහින් කැලිකට්. මදුරාසිය එහා පැත්තේ. 1017. පාස් පේපර් ටිකකින් අපි ගත්තේ හොඳේ. ලේසි එතකොට. පෘතුගාලය. පෘතුගාලයේ තියෙන්නේ සිතියම ඉවර වෙන පැත්තේ උඩම තුඩේ පෘතුගාලය. රෝමය. රෝමය තියෙන්නේ බලුවන්ඩ ඉතාලියේ මැද රෝමය. right. ඊට පස්සේ රතු මුහුද. මේ ඉතාලියෙන් ගන්න ඇහි සේරම ටික. ඉතාලියට යටින් ඒ උඩට තියෙන බලුවන්ඩ වගේ එක තමයි රතු මුහුද. right. 1017 බොම්බායි.
මදුරාසි කැලිකට් වලට උඩින් වෙන් වෙන තැනින් වගේ තියෙන දෙක තමයි බොම්බායි. ඒ සෙට් එක හරි. මලයාර්ධ දීපය. ඉන්දියාව මේ පැත්තේ. ඊට එහා පැත්තේ යට්ට බලුවන්ඩ වගේ කෑල්ලක් තියෙනවා. සුමාත්‍රා ජාවා වලට උඩින් මලයාර්ධ දීපය. ජපන් දූප. මේක එන්න පුළුවන් අනිවාර්යෙන් මගේ. ජපන් දූප. ඉන්දියාව තියෙන මෙතන මේ පැත්ත. ජපන් දූපත් ලකුණු කරද්දී ඔයා ජපන් දූපත අරගෙන ඔන්න ඔහම තියෙන ජපන් දූපත් ටික මේ වගේ ඔයා මෙහෙම ඉරි ටිකෙන් තියලා එතන කියන්න ජපන් දූපත් කියලා. මේ ටික ලවුම් කරත් තුනක් කමන්නේ. එහෙම කියන්නේ ජපන් දූපත් ලකුණු කර. මෙහා පැත්ත. ඒ කියන්නේ යට නෙවෙයි උඩ නෙවෙයි දකුණු පැත්තේ වෙනම තියෙන එක ජපන් දූපතනේ. මේක මේ සිතියම බලා ගන්න බෑ අමාරුයි ටික. වතිකානු බුරුමය මියන්මාරයේ තියෙන සෙට් එක. ඉන්දියාව කැලිකට් එක ලකුණු කරන්නේ. ඉන්දියාවේ කැලිකට් මේ තියෙන යට කෑල්ල. වතාවිය හිරෝෂිමා නාගසාකි ජපන් දූපත්වල සුවස්සැල මේ සුවස්සැල මෙතන සූම් කරලා අරන් තියෙනවා. හරි. වතිකානුව ඉතාලියේ රෝමේ වතිකාන බුරුමය මියන්මාර්. බුරුමය මියන්මාර් තියෙන්නේ ඉන්දියාවට එහා පැත්තේ තියෙන කොටසේ මෙන්න මේ කොටසේ බුරුමය මියන්මාර්. කැලිකට් මේ තියෙන කැලිකට්. හරි. ඉන්දියාවේ යටම කෑල්ලේ චුට්ටක් උඩින් ලකුණු කරාම කැලිකට්. බතාවිය මේ තියෙන. බතාවිය කිව්ව සුමාත්‍රා මේ පැත්තේ ජාවා මේ පැත්තේ. ජාවා දූපතේ බතාවිය. හොඳට මතක තියාගන්න. සුමාත්‍රාවේ නෙමෙයි තියෙන්නේ ජාවා දූපතේ බතාවිය. ජාවා දූපතේ ඇතුලේ සුමාත්‍රා මෙහෙම තියෙනවා. ජාවා මෙහෙම තියෙනවා. ජාවා දූපතේ ඇතුලේ බතාවිය. හිරෝෂිමා තියෙන්නේ පිස්සෙල්ල ගත්තේ දූපත් සෙට් එක ජපන් දූප. ජපන් දූපත් වල යට කොටසේ මම තියෙන ජපන් දූප. ජපන් දූපත් වල යට කොටසේ මෙන්න මේ තැන් වල වගේ ලකුණු කරාම ඔන්න ওই තැන් දෙකේ හිරෝෂිමා ඊට පස්සේ නාගසාකි ඒවි. හිරෝෂිමායි නාගසාකි මේ ටික ලකුණු කරාම හරි. ඒ තැන් වල ලකුණු කරාම ලකුණු දෙන්න. හිරෝෂිමා නාගසාකි. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා බැලුවා සුවස්සැලට යන්න. සුවස්සැල. සුවස්සැල තියෙනවා ඉතාලිය පැත්තේ රතු මුහුද තියෙන තැන. රතු මුහුද තියෙන සෙට් එක පැත්ත. හරි. සුවස්සැල ලකුණු කරන්න මෙහෙම තියෙන උඩට බලුවන්ඩ. මේ පැත්තට තියෙන බලුවන්ඩ ඉතාලි පැත්තේ රතු මුහුද තියෙන පැත්තේ මේ තියෙන්නේ. ඒ ටික පැත්තේ මෙහෙම වෙන් වෙන තැන් දෙකේ මේ පැත්තට මෙහෙම ඉරක් ගැහුවම සුවස්සැල මාක් වෙනවා. රයිට්. සුවස්සැලත් හරි. සුවස්සැල එන්න පුළුවන් මේ පාර. දාස්දාන්න. පර්සියන් බුක්. ඉන්දියාවේ වම් අත පැත්තට ගියා. බොක්කු කෑල්ලක් වගේ තියෙන උඩට මෙහෙම. ඉන්දියාවේ වම් අත පැත්තේ තියෙන බොක්කු කෑල්ල තමයි පර්සියන් බොක්. ලිස්බන්. දැන් ලිස්බන්. ලෝක සිතියම ඉවර වෙන තැන ලිස්බන්. මේ තියෙන ලෝක සිතියම ඉවර වෙන පැත්ත. හරහට පැත්ත. ඉන්දියාව පැත්තේ හරහට ලිස්බන්. මලක්කා සමුද්‍ර සංධිය. මලක්කා සමුද්‍ර සංධිය ආවොත්
ඔයා යන්න ඉන්දියාව පැත්තේ. ඉන්දියාව පැත්තට ගියා සුමාත්‍රා ජාවා පැත්තට ගියා. එතනින් වෙන තැනක් තියෙන්නේ. ඊටස කෑල්ල. මේ වෙන තැන තියෙන්නේ. ආන්න එක තමයි මලක්කා සමුද්‍ර සංධිය. ඉතාලිය මාක් කරා අපි. කල්කටා. කල්කටා තියෙන්නේ ඉන්දියාවෙමයි. ඉන්දියාවේ මෙහෙම තියෙන ඉන්දියාවේ උඩ කොටස මෙහි. උඩට කොටස කල්කටා. සුමාත්‍රා ලකුණු කරා එකට සුමාත්‍රා ජාවා. ඉවරයි. ඔන්න එහෙනම් සිතියම් ස්ථාන දෙකත් ඉවරයි. ඔයාලට පින්තූර සෙට් එක මම යටින් දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ පින්තූර සෙට් එක ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරාම ඒ ටික බලාගෙන යන්න අනිවාර්යෙන්. ඔන්න දෙනකොට ආකට් කරපු ඉතිහාස පේපරේ සිතියම් ස්ථාන ලෝක සිතියම මේ ටික ඔන්න දෙනවා. ලෝක සිතියම ලියා ගන්න. ලෝක සිතියම ලියා ගන්න. එංගලන්තය. එක එංගලන්තය. දෙක බ්‍රිතාන්‍ය. එක එංගලන්තය දෙක බ්‍රිතාන්‍ය. තුන පෘතුගාලය. තුන මොකක්ද? පෘතුගාලය. එංගලන්තය බ්‍රිතාන්‍ය පෘතුගාලය. එක එංගලන්තය දෙක බ්‍රිතාන්‍ය තුන පෘතුගාලය. එංගලන්තය බ්‍රිතාන්‍ය පෘතුගාලය. ප්‍රංශය 4. 4 ප්‍රංශය. 4 ප්‍රංශය. හරි. ප්‍රහ ස්පාඤ්ඤ. පහ ස්පාඤ්ඤ. 6 ඉතාලිය. 6 දියට අපි ගත්තා ඉතාලිය. 6 ඉතාලිය. 7 කොන්ස්තන්තිනෝපල්. 7 කොන්ස්තන්තිනෝපල්. 8 කළු මුහුද. 8 කළු මුහුද. 9 සූඅස්සැල. 10 පර්සියන් බොක්ක. 11 විදියට ගත්තා මුම්බායි. 12 ගෝව. 12 ගෝව. 13 කැලිකට්. 14 මදුරාසිය. 15 කල්කටා. 15 කල්කටා. 15 කල්කටා. 16 ජපන් දූපත්. 16 ජපන් දූපත්. 17 අපි ගත්තේ ටෝකියෝ.
17 ටෝකියෝ. 18 තායිවානය. අපි ලකුණු කරපු තැන් ටික තියෙන්නේ. ජපන් දූපත් ටෝකියෝ තායිවාන. 19 නාගසාකි හිරෝෂිමා නාගසාකි. ඒ දෙකෙන් එකක්. 20 පිලිපීන දූපත්. 20 පිලිපීන දූපත්. හරි. ආයිත් ලියා ගන්න. මිස් වුණ තැනක් තියෙනම් බලා ගන්න. පර්සියන් බොක්ක, බෙන්ගාල බොක්ක. 21 පර්සියන් බොක්ක, බෙන්ගාල බොක්ක. දෙකෙන් එකක්. ඔන්න මං ආයිත් කියනවා අහගෙන ඉන්න. පර්සියන් බොක්ක, බෙන්ගාල බොක්ක. තායිවානය. ලිස්බන්. 4 ලිස්බන්. 5 මලක්‍රා සමුද්‍ර සංධිය. මේ වෙන එකක් හොඳේ. කලින් ලිව්වේ 20 ඒ 20ට අමතරව. 6 රෝමය. 7 කොරියාව. 8 පෘතුගාලය. 9 ලන්ඩන්. 10 ඉතාලිය. 11 සුමාත්‍රා. 12 ජාවා. 13 රතු මුහුද. 14 කළු මුහුද. 15 කල්කටා. 16 හිරෝෂිමා නැතහොත් නාගසාකි. නැතහොත් නෙවෙයි හිරෝෂිමා නැත්තම් නාගසාකි යන දෙකෙන් එකක්. ඊට පස්සේ බතාවිය 18 සූවස්සැල 20 19 බුරුමය 20 වතිකානුව 22 වැනීසිය 21 වැනීසිය 22 මලයාද්දීපය ගෝවා 25 24 මලයාද්දීපය 25 ගෝවා 26 කැලිකට් 27 මුම්බායි 28 විදියට ලියා ගන්න කොන්ස්ටන්තිනෝපල් 28 කොන්ස්ටන්තිනෝපල් 29 28 එංගලන්තය ප්‍රංශය ජපන් දූපත් තව 4යි 5යි ඊට පස්සේ 30 විදියට ඇම්බෝයිනාව 31 ටෝකියෝ 32 ඉස්පාඤ්ඤ 33 මදුරාසිය 34 පිලිපීන දූපත් right ඔය සෙට් එක තමයි අපි ටාගට් කරපු සෙට් එක හරි අපි ටාගට් කරපු සෙට් එක හරිද මම ඔයාලට කිව්වා අපේ සර්ලා ගැන කතා කරන්න right ඔන්න ඉන්නෝ accounting ඒ කියන්නේ කොමර්ස් විෂය තෝරගන්න ඔයාට කොමර්ස් වලට ඔයා තෝරගන්න ඕන accounting accounting BS econ IT ඒ හතරෙන් econ හරි BS හරි econ හරි IT හරි දෙකෙන් ඔයාලට තෝරගන්න පුළුවන් හරි අපි accounting වලට තෝරගන්න හොඳ ගුරුවරයෙක් ගැන කතා කරමු. ඒ කියන්නේ අපි පන්ති යන ගුරුවරයෙක් ගැන. හොඳට දන්න ගුරුවරයෙක් ගැන කතා කරමු. accounting ඔන්න අපිට ඉන්නවා මාතර, ගාල්ල, ගම්පහ, කුරැස්ස. අපේ සර් බාරස් කරුණානායක සර්. අකණ්ඩව වසර 11ක් දිස්ත්‍රික් ප්‍රථමයා අයිලන්ඩ් ප්‍රථමයා. ඔය ඉතින් 2020 අයිලන්ඩ් ෆස්ට් 2021 දිස්ත්‍රික් ෆස්ට් 2022 දිස්ත්‍රික් ෆස්ට් සෙකන්ඩ් 2023 දිස්ත්‍රික් ෆස්ට් අපේ සර්ලයි ප්‍රතිඵල තමයි මේ ප්ලෑන් වලට වැඩ කරන අපේ සර්ලගේ ප්‍රතිඵල. ඔන්න සර්. අපේ සර් ඉන්නේ බාරද කරුණානායක සර්. accounting ලංකාවට ඉන්න හොඳ සර් කෙනෙක්. අධ්‍යයන නාලිකාවේ ඉන්න සර් තමයි මේ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් අධ්‍යයන නෙවිගේෂන් කියන්නේ පිළිගත් නාලිකාවක්. ඒකේ උගන්වන සර් තමයි අපේ බාරද කරුණානායක සර්. ඉතින් ඔයාලා මං කියන්නේ accounting විෂය වගේ තෝරගන්නව නම් මේ සර්ගේ පන්ති එන්න කියලා.
විශ්වාසයෙන් කියනවා ඔයාලට වරදින්නේ නැහැ. සර්ගේ පන්ති ආවොත් හදා ගන්න පුළුවන් accounting වලට බය වෙන දෙයක් නැහැ. ඔන්නයි දිස්ත්‍රික් දාපු හැටි රෑන්ක් ටික. දිස්ත්‍රික්කේ මුල් 10ට 12. කියන්නේ ලොකු ටාගට් මේකක් තමයි දාලා තියෙන්නේ. දිස්ත්‍රික්කේ මුල් 10ට 12. ඔන්න තියෙන රෑන්ක්. ඔය කට්ටිය කියන්නේ රෑන්ක් ඉන්නේ නැහැ කියලා වෙන රෑන්කින් බලා ගන්න. 1 2 3 ඉන්නවා. 4 නැහැ 5 ඉන්නවා 6 ඉන්නවා 8 ඉන්නවා 9 ඉන්නවා. දිස්ත්‍රික් මුල් 10ට 12ක් ඉන්නවා. ඔන්න ඉතුරු රෑන්ක් ටික බලා ගන්න. කවුරු කොහේ කිව්වක් ඔන්න රෑන්ක් ටික තියෙනවා අපේ. දිස්ත්‍රික් 10ට 12ක් 100ට 83. මං කියන්නේ ඔයාලා තෝරගන්න accounting BS subject එකට බාරස් සර් ඉන්න accounting වලට චරක ධනංජය සර් ඉන්නෝ BS වලට. මේ තමයි ඉස්සර 24 බැච් එකේ උත්සව පින්කම්. ඔන්න ඔයාලට 2027 දිනේ දීලා තියෙන මාර්තු 28 සිකුරාදා ආරම්භක සම්මන්ත්‍රණය ගාල්ලේ තියෙන්නේ උදේ 8ට සයන්ස් සෙන්ටර් එකේ. මාතර තියෙන්නේ අයිකෝන් එකේ ඒ තියෙන උදේ 11ට. අකුරැස්ස අපේ ඉන්ස්ටා ආයතනයේ හවස 2ට තමයි ආරම්භක සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒ තියෙන්නේ ಭಾರತ කරුණානායක සර්ගේ. එතකොට BS වලට ඉන්න චරක ධනංජය සර්, ඉකෝන් වලට ඉන්න ලගි චතුරංග සර්. අපි ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඒ සර්ලගේ දෙන්නගේ විස්තරත්. ඉතින් මම දැන් ඔයාලත් එක්ක කතා කර ආවේ ඉතිහාස පේපරේ දෙවෙනි කොටසට එන්න පුළුවන් තැන් ටික. හරි. සිතියම් ටික හරිනේ දැන් ලකුණු 20 අපේ. සිතියම් ටික හරි ලකුණු 20 එක ඉවරයි. දෙවෙනි කොටසට මම තැන් ටික කියේ. දෙවෙනි කොටසට එන්න පුළුවන් ප්‍රශ්න ටික කියන්න. ඔන්න දෙවෙනි කොටසට. පළවෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන්. ගිය පාර ඇවිල්ලා නැති ටික කියන්නේ. ඔයා කරලා යන්න පාස් පේපර් PP 2018 2019 2020 ඔය 3 කරලා යන්න. MCQ 160යි 2021 ගත්ත අපේ MCQ වලටනේ. MCQ 160යි සෙකන්ඩ් පේපර් එකේ 2018 19 20 කරන්න. හරි. මං හදපු ටාගට් ටික ඔයාලට කියන්න. පළවෙනි කොටසට එන්න පුළුවන් සිතියම් ටික පින්තූර ටික දැන් රයිට්. ඒ ටික අපි ලකුණු කරලා ඉවරයි. ඒක හරි. දෙවෙනි ප්‍රශ්නෙට අපිට එන්නේ පූර්ව ඓතිහාසික, පාග්ගෛතිහාසික, මුල් ඓතිහාසික. පාග්ගෛතිහාසික, පූර්ව ඓතිහාසික, මුල් ඓතිහාසික තුනේ අපි ටාගට් කරේ තුන්වෙනි ප්‍රශ්නේ හොඳේ. දෙවෙනි ප්‍රශ්නේ ටාගට් කරා අපි 2019 2020 2019 2020 දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ හරි. අර ටාගට් කරපු ටික කරා. තුන්වෙනි ප්‍රශ්නේ මම ටාගට් එක විදියට හැදුවේ පළවෙනි 2 3 4 පළවෙනි එකට එන්න පුළුවන් පූර්ව ඓතිහාසික යුගයයි මුල් ඓතිහාසික යුගයයි මානවයා වාසය කළ ගල්ලේ පූර්ව ඓතිහාසික යුගයේ මුල් ඓතිහාසික යුගයේ මානවයා වාසය කළ ගල්ලේ. හරි. දෙවෙනි කොටස වෙනුවට දෙවෙනි කොටසට අපිට එන්න පුළුවන් ප්‍රාග්ඓතිහාසික යුගයේ මුල් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාවේ ලක්ෂණ.
පාදයිතිහාසයකයෙහි මුල් ඓතිහාසිකයකයෙහි මානවයාගේ ජීවනටලාවේ ලක්ෂණ. තුන්වෙනි ප්‍රශ්නේ විදිය. ඒ කියන්නේ අණු කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි අණු කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි අණු කොටස විදියට. ප්‍රාග්ඓතිහාසික යුගයේ මුල් ඓතිහාසික යුගයේ මානවයාගේ සුසාන භූමි 4ක්. මේ ප්‍රශ්න මාළු වෙලා ඉන්න පුළුවන් උදේ. කොටස් දෙක තුන මාරු වෙලා ඉන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ විදියට සුසාන භූමි. තුන්වෙනි ප්‍රශ්නේ විදියට ජීවන රටාවේ ලක්ෂණ. පළවෙනි ප්‍රශ්නේ විදියට ගල්ලෙන්, දෙවෙනි ප්‍රශ්නේ විදියට සුසාන භූමි, තුන්වෙනි ප්‍රශ්නේ විදියට ජීවන රටාවේ ලක්ෂණ. ගල්ලෙන් සුසාන භූමි ජීවන රටාවේ ලක්ෂණ. හරි. 4 විදියට එන්න පුළුවන්. ප්‍රාග්ඓතිහාසික යුගයයි පූර්වඓතිහාසික යුගයයි කම්බයින් කළා වගේ ඒක වෙනස් වන ආකාරය තියෙන්නේ. මේ යුග දෙක වෙනස් වන ආකාරය. ඔන්න එන්න පුළුවන්. ප්‍රාග්ඓතිහාසික යුගයයි පූර්වඓතිහාසික යුගයෙන් වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න කියලා ලකුණු ගානකට එන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ හරි. හතරවෙනි ප්‍රශ්නේ විදියට ඔයාලා බලන් යන්න. අර පාස් පේපර් තුන අනිවාර්යෙන් කරන්න ඕන. හොඳේ. ඒ පාස් පේපර් තුන කරත් ඇති වගේ. උනාට ටාගට් ටික දෙන්න. හතරවෙනි ප්‍රශ්නේ විදියට රාජධානි සෙට් එක. රාජධානි සෙට් එක. 2019 20 පාස් පේපර්. 2019 2020 පීප්. පස්වෙනි ප්‍රශ්නේ විදිය. ඒකටත් 2019 2020 පීපී කරලා. මේකට රාජධානි. හොඳේ. හතරවෙනි ප්‍රශ්නේ රාජධානි. රාජධානි. හයවෙනි ප්‍රශ්නේ විදියට බ්‍රිතාන්‍ය කියන්නේ පස්වෙනි පාඩම. 11 වසර පස්වෙනි පාඩම. පස්වන පාඩම. බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ සමාජ පරිවර්තනය බලයි. බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ සමාජ පරිවර්තනය. ලංකාවේ සමාජ පරිවර්තන. ඒක බලාගෙන යන්න හතරවෙනි පාඩම බලාගෙන. පස්වෙනි පාඩමේ හතරවෙනි පාඩම. බ්‍රිතාන්‍යයන් යටතේ දේශපාලන වෙනස් වේ. දේශපාලන වෙනස්. හරි. එතකොටත් හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ හරිනේ. ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නේ විදියට අපි ගත්තේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පාඩම. ඒ කියන්නේ 6 වෙනි ලෙසන් එක. lesson number 6 11 වසර. ඒකෙත් 2019 2020 පීපී. පාස් පේපර්. පාස් පේපර් ටිකෙන් තමයි පුතේ ඉන්නේ. මල්ලි නංගි පාස් පේපර් පොතේ පේපර් විදියට තමයි හැරි ඉන්නේ හැමතැනම. 2019 2020 පීපී. කරලා. ශ්‍රී ලංකාව නිදහස ලැබීම පාඩම.
6 වෙනි පාඩම. ශ්‍රී ලංකාවට නිදහස ලැබී. හරි. 6 7 8 හරි. දැන් 3 වෙනි කොටස ගැන කතා කරමු. මේ පාර විශ්වාසයෙන් කියනවා 3 වෙනි කොටස කියන්නේ 8 9 ප්‍රශ්න 2. විශ්වාසයෙන් කියනවා කාර්මික විප්ලවය එන එකක් නැහැ. කාර්මික විප්ලවය නැහැ. ඒක බලන්න යන්න එපා. 2 වෙනි කොටසට කාර්මික විප්ලවය ගොඩක් දුරට එන එකක් නැහැ. දැන් ඉතින් මට ගහන්න එපා ගල්ලෝක ආවොත්. කාර්මික විප්ලවය ලේසි පාඩමක්. කාර්මික විප්ලවය එන්නේ නැහැ කියලා කියනවා. ඒ වෙනුවට ඔයා බලන් යන්න ඕන පාඩම් දෙක තමයි. කාර්මික විප්ලවය එන්නේ නැහනේ. ඒ වෙනුවට ඔයා බලන් යන්න ලෝක මහා සංග්‍රාම ටිකයි සංග්‍රාම මාමවල පළමු යෝග යුද්ධයයි ඒකේ පාස් පේපර් කරා හරි හොඳයි. දෙවන ලෝක යුද්ධ. එක දෙක ලෝක යුද්ධ දෙක බලන් යන්න. ඊළඟට ඔයා බලන් යන්න එකක් ලෝක මහා සංග්‍රාම පාඩම අනිත් එක ලෝකයේ කැපී පෙනෙන විප්ලව. ලෝකයේ කැපී පෙනෙන විප්ලව ටික. ඇමරිකානු නිදහස් වංශ විප්ලවය රුසියන් විප්ලවය. ඇමරිකානු නිදහස් සටනයි නිසටනයි ප්‍රංශ විප්ලවයයි රුසියන් විප්ලවය. හරි. එහෙනම් ඉතින් අදට අපි නවත්තමුනේ. පැයක් කහමාරකට කිට්ටු වෙන්න තිබ්බ පාඩම. එහෙනම් ඔයාලට කියන්න තියෙන්නේ මාව විශ්වාස කරලා මේ ටික බලාගෙන යන්න. මේ ටිකෙන් පේපරේ හැදෙනවා. සිතියම් ටික ගොඩ, පින්තූර ටිකත් ගොඩ පහලින් දාන්න. ඔයා මේ අංකයට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. හරි. මේ මගේ අංකේ 070යි 327යි 15යි 87. චූටි සර් කිව්වට මගේ නම පසන් නිහඟ. ඔන්න ඔය අංකෙට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. අපි දෙන්නම් කද්ද පින්තූර ටික දෙන්න. මොකද ලකුණු කරන්න වෙලාවක් නැහැ දැන්. හරි. මේ අංකෙට WhatsApp මැසේජ් එකක් දාවම ඔයාට පින්තූර ටික හම්බෙනවා. එහෙනම් කියන්න තියෙන්නේ ඉතින් මේ ටික බලලා ලකුණු කරලා යන්න. ඔයාලට පේපරේ කොට දා ගන්න පුළුවන්. විශ්වාසයෙන් කියන්නේ ඒකත් දාගන්න අනිවාර්යෙන් හැමෝම. ඒකත් දාගෙන විභාග ලියලුවාම මැසේජ් එකක් දාන්න අයියේ මට ඒකක් තියෙනවා. සිතියම් ටික හරියට ලකුණු කරා. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා. හැමෝම විභාගේ හැම සබ්ජෙක්ට් එකක්ම හොඳට ලියන්න ඕන. මම ලංකාවේ පොඩිම ගුරුවරයා වැඩිම පුරම ඉන්න එක්කෙනා පසන් නිහඟ ආයුබෝවන් හැමෝටම. හොඳට විභාග ලියන්න. නමෝ බුද්දාය ළමයි. අපි එහෙනම් පන්දේ නවත්තමු. good night bye. ඔයාලට සිතියම් වීඩියෝ එකේ අපි කරපු PDF එකයි
පින්තූර ටිකේ PDF එක ලබා ගන්න ඔයාලා මෙන්න මේ අංකයට WhatsApp message එකක් දාලා තියන්න 070යි 327යි 15යි 87 පසන් මගේ නම පසන් නියම සංයම චූටිස්ස නම ඔබ කියන්නේ මට චූටිස්ස කියලා මේ අංකයට WhatsApp message එකක් දාලා තියන්න සිතියම් ටිකේ PDF එකයි පින්තූර ටිකේ PDF එකයි අදුපු ටාගට් පේපරේ PDF එකයි දාන්න දැන්ට ෆෝන් එකේ තමයි තියෙන්නේ ඒක ඔයාට දාන්නම් මේ අංකයට WhatsApp message එකක් දාලා තියන්න ඉල්ල ගන්න පුළුවන් හරි එහෙනම් හැමෝටම සුපිරි දවසක් පට දවසක් මම ලංකාවේ පොඩි මේකා වැඩිපුරම ඉන්නේ කාපසන්නේ මම බුද්ධ